අපි බලමු 20. අමාරු වගේ වෙනට ලේසි. හොඳේ. ඉලෙක්ට්‍රොනික උපකරණයකට විදුලිය සැපයීමේදී විද්‍යුත් ප්‍රභවයේ අග්‍රමාරු කර සම්බන්ධ කළොත් උපකරණයට හානි විය හැකිය. එවැනි හානියකින් උපකරණය ආරක්ෂා කර ගැනීම සඳහා ඩයෝඩයක් සම්බන්ධ කළ යුතු ආකාරයේ රූප සටහනේ දැක්වේ. මෙන්න මෙහෙමයි වෙන්නේ. හරිද? මෙතනින් අදින්නම්කෝ. මේක හරි ලයිසි ගැටලුවක්. මෙහෙමනේ තියෙන දැන් ඩයෝඩ්. මේ ඩයෝඩ් මෙන්න මේ ඉර ගහලා තියෙනනේ. ඉර. මෙන්න මේ පැත්ත හැම වෙලෙම ඍණ. මේ පැත්ත තමයි ධන. දැන් මේකෙදි උපකරණයේ ධන ඍණ දීලා තියෙනවා. ඒක ගණන් ගන්න එපා. මේ උපකරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණය කියලා කියන්නේ එක්ක ඕන දෙයක් වෙන්න පුළුවන්. එක්ක ඒ කියන්නේ අපිට විදුලි මුදුනක් වෙන්න පුළුවන් ඕන මොකක් හරි විදුලි එකක්. ඒකේ ධන ඍණ කියන එක මෙතෙන්දි බලපාන්න එපා. මේකෙදි විදුලිය යන්න හැම වෙලෙම මෙන්න මේ ධන කියන පැත්තට, ඒ කියන්නේ වයර් එකේ ධන පැත්තට මෙන්න මේ ඩයෝඩ් එකේ ධන පැත්ත සෙට් වෙන්න ඕනේ. ධනට ධන සෙට් වුණාන් පස්සේ තමයි විදුලිය යන්නේ. ඔයා ඒක මතක තියාගන්න ඕනේ. තේරුණාද? මේ ඊට පැත්ත වෙන්නේ ඍණ, මේ පැත්ත ධන, ධනට ධන. මේ උපකරණයේ ධන කියන එක ඔයා මෙතනදි සලකන්න එපා. හරිද? ඒක එච්චර මෙතනදි සලකන්න එපා. ඔයාට මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ ඩයෝඩ් එකේ ධනට ධන සෙට් වෙන්න ඕනේ. ඒතර තමයි විදුලිය යන්නේ. හරි. රූප හතර බලන්න. පළවෙනි එක බලන්න. පළවෙනි එක හරි. ඔයාලට තේරෙනවා ඒක. ධනට ධන සෙට් වෙලා තියෙනවා. විදුලිය යනවා. දෙවෙනි එක බලන්න. ඍණ. මේ ඉර පැත්ත මං කිය ඍණ කියලානේ. ධනට ඍණ සෙට් වෙලා තියෙනවා. ඉතින් විදුලිය යන්නේ නැහැ. මං කියන උපකරණයේ ධන පැත්ත නෙමෙයි බලන්න ඕනේ. වයර් එකේ ධන පැත්ත කියන්නේ මෙන්න මේ පැත්ත. මෙන්න මෙතන තමයි. හොඳයි. හරි. තුන්වෙනි එකේ ගන්නත් බෑ. හතරවෙනි එක ගන්නත් බෑ. හතරවෙනි එක ගන්නත් බෑ. හරි. එතකොට උත්තරය එන්නේ මොකද මේ මට තියෙන ප්‍රශ්නයක් ඔයාලට පැටලෙයි කියලා. හතරවෙනි එකේ ඔයාලට හිතන්න පුළුවන් මේ ඉස්සෙයි හතරවෙනි එක යන්න බැරි කියලා. හතරවෙනි එකේ මේ පැත්ත රින්න හොඳේ. උඩනේ දාන්න. හරි. මෙතනනේ දාන්න. මේ දරට තමයි ධන සෙට් වෙන්නේ. මෙතන රින්නට තමයි ධන සෙට් වෙලා තියෙන්නේ. තේරුණාද? ඒතර උත්තරේ වෙන්නේ 1. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. විදුලිය යන ධනට ධන සෙට් වෙන්න ඕනේ. හරිනේ. හතරවෙනි එකේ ගන්න බැරි මේ පැත්ත. දැන් මෙතන හතරවෙනි එකේ දැන් මෙහෙමනේ තියෙන්නේ. මේ පැත්තෙන් කිත් නැහැනේ. මෙතන විදුලි උපකරණේ තියෙනවා. එහෙම. මෙහෙමනේ තියෙන. මෙතන රින්නනේ. මෙතන ධන. එහෙම වෙන්න බෑ. ධනට ධන සෙට් වෙන්න. පැහැදිලිද?